මේ ව්‍යසනය අපේ දරු පරම්පරාව ගිලගනිමින් තිබෙනවා. මොනතරම් දුරට ඇවිත් තිබෙනවද? අපේ රටේ බන්ධනාගාරගත වෙන අයගෙන් 64ක් මද්ද්‍රව්‍ය හා සම්බන්ධ වූ වැරදි වලට හවුල් වූවන්. අපේ දරුවා. ඒ වගේම ඒ දරුවාගේ මුළු අනාගතය විනාශයට පත් වෙමින් තිබෙනවා. අවුරුදු 18ක් 26ක් අතර හිරිමල් වයසේ ඉන්න තරුණ පරම්පරාව මේ විශාලතම ගොදුරු බවට පත් වී තිබෙනවා. උන්ගේ අනාගතය, උන්ගේ බලාපොරොත්තු, උන්ගේ අපේක්ෂාව මහමග විනාශ වෙමින් තිබෙනවා. එනිසා අපිට බලාගෙන ඉඳයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒව සෑම දරුවෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ දරුවා බිහි වෙන මොහොතේදී ඒ හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම මේ විශාල සිනහවක් නැගුණා. විශාල අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් පොදු බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත් වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක් වෙමින් තිබෙනවා. අපවාදයකට ලක් වෙමින් තිබෙනවා. සමාජයෙන් කොන් වෙමින් තිබෙනවා. විටක අම්මලාට කියන්න සිද්ධ වෙනවා, උඹ වැදුවට වඩා හොඳයි නිකන් හිටියන්ට. දෙමෝපියන් අම්මලා මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙනවා. පවුලක මුළු සමගිය පැවැත්ම විනාශ වෙමින් තිබෙනවා. ස්වාමියා ගොදුරු වීම පවුලේ විශාලම ඛේදවාචක බවට පත් වී තිබෙනවා. පැලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේග නාගරික මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයාට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. එම හෙරොයින් මත්කුරු සමග රජයේ පාසලක විදුහල්පතිවරයෙකු වූ අදාළ මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ පුත්‍රයාද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. එප්පාවලේ කටියාවයාය 10 ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් හෙරොයින් මද්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාට තොරතුරක් ලැබී තිබුණා. ඒ හෙරොයින් ග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවටගෙන තිබූ සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු වලට අනුවයි. ඒ අනුව අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලේ වටලා තිබුණා. එහිදී එම හෝටලේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 20ක් සොයා ගැනීමට එම නිලධාරීන් සමත් වුණා. ඒවාෙහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව අදාළ විදුහල්පතිවරයා පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු කලක සිට මෙම ජාවාරමේ නිරත ඇති බවට තොරතුරු වාර්තා වන බවත් පොලිසිය පැවසුවා. අත්අඩංගුවටගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පැලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගය නියෝජනය කරන දිස්නා නිරංජලා කුමාරි නැමැති මන්ත්‍රීවරිය බවයි පොලිසිය සඳහන් කළේ.